මේ ලබන පළවෙනි තෑග්ග දරුවා වෙනුවෙන් ලබන. ජනාධිපති අරමුදල හරහා විශේෂ වැඩසටහනක් අපිට දියත් කරලා දීලා තියෙනවා. පිරිනමන්න පුළුවන් ලොකු මහඟු කාර්යයක් මේ දේ කරේ. අද අපට මාර ආඩම්බරයක් දැනෙනවා. අපේ වටිනාකමත් අපි මේ වෙනකන් දැන සිටියේ නෑ ඇත්තටම. ජීවිතයත් හරියට ලොතරැයියක් වගේ. ගැලපීම් නොගැලපීම් ජය පරාජය මේ හැම දෙයක්ම දරාගෙන අපි හැමෝම යන ගමනක් මේක. අපි අහන දකින දේ තමයි මේ ලෝකෙ අපේ ජයග්‍රහණය වෙනුවෙන් අවංකවම හීන දකින්නේ. අපේ අම්මයි තාත්තයි විතරමයි කියන එක. හැබැයි ඒක සර්ව සාධාරණ කතාවක් නම් නෙවෙයි. මේ ඒ දේ තාවුරු කරන්න පුළුවන් ප්‍රබලම සාක්ෂියක්. ඔබ මේ දකින නිහඬ වීරවරු වීරවරියෝ හිරුත් එක්කම අවදි වෙලා උදෑසනින්ම පිටත් වෙලා යන්නේ තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි තමන් සමීපයට එන හැම ජීවිතයක්ම දිනවන ගමනක්. පින්නට වැස්සට තෙමිතෙමි අව්වට වේලිවේලි මහා මග දූවිලිවල කටුක ආස්වාදය විදින ගමන් අපේ ජීවිතවලට පුංචි රුපියල් 40කින් වාසනාව ගේන්න මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ අවංකවමයි. කාට හරි දිනුමක් යයි ඒ දිනුමකින් රටේ කෙනෙකුට තව කෙනෙකුට යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි හැමදාම ලොතරැයියක් දේ පාන්දර කෙනෙකුට අලෙවි කරන්නේ. ඔබ දන්නවද අපේ ජීවිතවලට වාසනාව ගේන ගමන් රටේ සංවර්ධනයට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අධ්‍යාපන ශේෂ්ත්‍රයට වගේ බොහෝ පැතිකඩ සඳහා මෙම ලොතරැයිවල ආදායම බෙදී යනවා. 2026 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ජූනි 30 දක්වා ඔබ ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 5112ක් ඔබ ලබා දීලා තියෙනවා. ඔබටවත් හිතන්න පුළුවන්ද ඔබ එහෙම දුන්නා කියලා? අපිට තියෙන්නේ ඔබ රැස් කරලා දෙන මුදල් හරි නිසි කළමනාකරණය තුලින් රටේ ඉන්න අවශ්‍ය දුගී දුප්පත් අවශ්‍ය ජනතාව වෙත ලබා දෙන්න. පියවරෙන් පියවර තමන්ගේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න වෙහෙස වෙන ගමන් මුළු රටේම ජීවිතවලට රිදී ආලෝකයක් ගෙන එන මේ වීරයන්ගේ දහඩිය සුවඳ මහා මන්දිරවලට නොදැනුණ කාලයක් තිබුණා. ජනාධිපති අරමුදල කියන එක ඇත්තටම අපට හීනයක්. මොකද මීට කලින් කිසිම දවසක මේ ජනාධිපති අරමුදල අපිට ලබා ගන්නවා කියන එක හීනයක් විතරයි. ජනාධිපති අරමුදල කියන එක ඇත්තටම මේ අපිට දැනෙච්ච දෙයක් තමයි මීට පෙර ඒක කොළඹට සීමා වෙච්ච ඒ වගේම මේ අපෙන් ගොඩක් ඈතින් තියෙනා වූ අන් ඒ වැඩසටහනක් විදියට. නමුත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා මේ රට ගමන් කරන නවමු මාවතට මේ වීරයන්ව අමතක වුණේ නෑ. ඒ නිසාම තමයි අඩු ආදායම් ලාභී ලොතරැයිපත් අලෙවි සහායකවරුන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනතාවගේම අරමුදලක් බවට පත්වී තිබෙන ජනාධිපති අරමුදලේ වත්මන් පාලක මණ්ඩලය ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙන්නේ. එහි සමාරම්භක වැඩසටහන අගෝස්තු 23 වන දින උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවිකරණයේ යෙදෙන සහායකවරුන්ගේ දරුවන් වෙනුවෙන් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන්ම ගම්වල දරුවන්ට ගමෙන් එළියට එන්න ලෝකයේ දකින්න ලෝකයට පය තියන්න ගියපුවාම අත්වැලක් වුණේ. ඒ නිසා මේ අද ශිෂ්‍යත්ව ලබන දරුවන්ට දැන් අත්වැලක් තිබෙනවා. ඒ අත්වැල ඔස්සේ ඔවුන්ට ඉස්සරහට එන්න මාවතක් හැදිලා තියෙනවා. මේ උත්සවයේ අපිට ගොඩාක් අපේ හදවතට දැනුණා. අපි යම් සේවයක් මේ රට වෙනුවෙන් කෙරෙනවා. ඒ නිසා ඒක ලොකු අගය කිරීමක් කරලා අද දින අපිට ලොකු මෙහෙවරක් කරා. අපිට මේක මහඟු සේවයක්. අපි දුක් මහන්සියලා අලෙවි කරලා ටිකට් විකුණලා ඒකෙන් ජනාධිපති අරමුදලට යොමු කරන මුදල ඒකෙන් ශිෂ්‍යත්වය ප්‍රදානය කරන එකටම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ මහත්තයා දැනට මාස 3ක් විතර නැති වෙලා මම ජීවත් වෙන්නේ ඒ ලොතරැයි අලෙවිකරණයෙන්. ඒක නිසා ජනාධිපති අරමුදලෙන් ලැබුණු ශිෂ්‍යාධාර මුදල මගේ දරුවන්ගේ ඉගෙන ගන්න කටයුතු වලට යොදා ගන්න ගොඩාක් උදව්වක් වෙනවා. ජනාධිපති අරමුදල මගින් මේ කරා වූ මහඟු සේවාව වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන් සියලුම දරුවන් වෙනුවෙන් ජාතියේ සියලුම දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලට ස්තුතිය වගේම මගේ ප්‍රණාමය පුද කරනවා. ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින් ලොතරැයිපත් අලෙවි සහායකවරුන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.